සද්ද ඔයාලට ඇහෙනවද? හෙලෝ හැමෝටම වෙල්කම් කියලා පිළිගන්නවා. ඉතින් අදත් නීස් පොයි ස්පීඩ් පේබැක් එකෙන් තමයි සෙට් වෙලා ඉන්නේ. ඉතින් අද සිවික් එකක් බයි කරලා හදන්න තමයි හිතන් ඉන්නේ. අපි ඉක්මන් කරලා යන්. මම තාම කාර් එක බයි කරලා නැහැ බොයිස්. කාර් එක තියෙන්නේ මෙන්න මෙතන. අපි ගිහිල්ලා කාර් එක අරගෙන කාර් එක පොඩ්ඩක් හදලා මොඩිෆයි කරලා ඒසයක් එහෙම පදින්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් ටක් ගාලා යන්න. අපි ලොකේෂන් එකට. ඒ වගේම මං channel එකේ poll එකක් දාලා තියෙනවා boys. game Need for Speed game දෙකක් දාලා ඉතින් ඔයාලා කැමති එකට අනිවාර්යෙන් වෝට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් channel එකට ගිහිල්ලා බලලා අනිවාර්යෙන් වෝට් එකක් දාගෙන යන්න. sound පොඩ්ඩක් වැඩි වගේ boys. අපි පොඩ්ඩක් sound අඩු කරගමු. නැත්තම් මං කතා කරන එක ඇහෙන්නේ නැති වෙයි. වැරදුනා නේ පාර වැරදුනා. බොයිස් අනිවාර්යෙන් channel එකත් එක දිගටම සෙට් වෙලා ඉන්න. වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම subscribe කරලා නැතුව නම් වීඩියෝ බලන්නේ අනිවාර්යෙන් subscribe කරන්න. ඉස්සරහට මේ වගේ game play වීඩියෝ ඔයාලට දිගටම බලන්න පුළුවන් මේ channel එකේ. හරි බොයිස්. තව ටිකක් දුර යන්න තියෙනවා අපිට. අර කාර් එක නම් මං හදාගත්තා බොයිස්. අර මං කැලි එකතු කර කර හිටියේ. මට ඒක වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මං හිතන්නේ. බලමු එහෙනම් මං කාර් එක පොඩ්ඩක් පෙන්නන්නම්. තාම මුකුත් හදලා කරන්න නැහැ. කාර් එක වැදුණා නේ බොයිස්. කමන්නේ. අනිවාර්යයෙන්ම මේ ගේම් එකේ තව ටිකක් තියෙනවා. මේ අපි මේ ගේම් එක ප්ලේ කරන ගමන් තව මොකක් හරි ගේම් එකක් ගහමු බොයිස්. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එකට. කමෙන්ට් එකක් කියන්නේ මේ මම පෝල් එකක් දාලා තියෙනවා. channel එකට ගිහිල්ලා බලන්න. එතෙන්ට ගිහිල්ලා වෝට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති වෙන ඇක්ෂන් ගේම් එකක් හරි මොන හරි තියෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් විවර්ස්ලා ටිකක් එකතු වෙලා ඉන්නවා. ඇත්තටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට. ඉස්සරහට දිගටම ගේම් ප්ලේ වීඩියෝ මේ channel එකේ අරන් එනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. එහෙම වුණොත් තමයි ඔයාලා වගේ අලුත් අයට මේ වීඩියෝ එක තව තවත් බලන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. තව පොඩි දුරයි තියෙන්නේ බොයිස්. අපි ටක් ගාලා ගිහිල්ලා බලමු
කාර් එක බයි කරගෙන මම කාර් එක හදන්න තමයි හිතන් ඉන්නේ. බලමු මොඩිෆිකේෂන් කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතෙනවා. මොකද මේ සමහර කාර් අපි බයි කරලා ගත්තත් බොයිස් මේ ඒ වගේ පාර්ට්ස් අපිට අන්ලොක් කරගන්න බැරි වෙයි. එහෙම වුණොත් අපි එන්ජින් එක එහෙම පොඩ්ඩක් අප්ඩේට් කරලා කාර් එක පැදලා බලමු බොයිස් කොහොමද කියලා. මම නිකන් දැක්කේ ඒකවල මම මේ දැන් ප්‍රයිස් ටිකක් පේ කරලා සල්ලි ටිකක් එකතු කරගත්තා කාර් එක ගන්න උවමනාවටම. පාර වැරදුනා අපිටනේ. අපිට මැප් එක බලන්න අමතක වෙනවා බොයිස් ඔයාලත් එක්ක කතා කරගෙන ඉන්නකොට. ඩ්‍රයිවිං ස්ටීරිං වීල් එකක් ගන්නම් කියලා බැලුවා බොයිස්. බලමු එහෙම වුණොත් මම රිවිව් වීඩියෝ එක අනිවාර්යෙන්ම අරගෙන එනවා. ඔයාලට ගත්ත තැන ඉඳලා කොහොම හරි මේ මාස 4කට විතර ගෙවන්න තමයි ගන්නම් කියලා හිතන් ඉන්නේ. බලමු ගෙනල්ලා ඉවරලා මම වීඩියෝ එකක් දාන්නම්. එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ බොයිස්. මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක කරන්නම් අන්බොක්සින් වීඩියෝ එකක්. ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ ගැන එහෙම වුණොත් තව සතියකින් විතර ගන්නම් කියලා තමයි හිතන් ඉන්නේ. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම එහෙම වුණොත් රිවිව් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගත්ත තැන සහ මට මං කීයකටද පර්චේස් කරේ කියන එක ගැන අනිවාර්යෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න බොයිස්. මේ පාර නම් හොඳටම කුඩු වුණා. දැන් නම් කාර් එක හදලා දෙන්න ඕනේ. හරි බොයිස් කාර් එක හදලා දුන්නා. තව ලොකු දුරක් නෑ මං හිතන්නේ අපිට මේ ළඟම තමයි මීට පස්සේ අරන් ඉන්න වීඩියෝ එක බොයිස් මං අනිවාර්යයෙන්ම මේ මැක්ගේ පැත්තෙන් අරන් එන්නම්. මොකද මං මේ පැත්තට තාම ගියේවත් නෑ බොයිස්. එකම එක රේස් එකක් විතරයි පැදලා තියෙන්නේ. ඒ රේසස් ටිකක් තියෙනවා මේ ඒ කියන්නේ මේ ළඟකම තමයි. මැප් එකේම තමයි තියෙන්නේ. අපිට එතෙන්ට ගිහිල්ලා චරිතෙට ඒ කියන්නේ මැක්ගේ පැත්තට මාරු වෙලා අපිට ප්ලේ කරන්න තමයි තියෙන්නේ. අපි එහෙම උනත් ගිහිල්ලා බලමු. මෙන්න මේක තමයි බොයිස් සිවික් එක 75350යි. අපි ගාව තියෙන 1.85ක් ලක්ෂයක් තියෙනවා බොයිස් කාර් එක හදන්න. හෝස් පවර් 306යි. টොප් ස්පීඩ් එක 168යි. මේ කාර් එක බයි කරලා කාර් එක බයි කරන්න බැරිද අපිට? මම හිතන් හිටියේ පුළුවන් වෙයි කියලා. මොකද්ද දැන් කරන්නේ? අපිට එකක් බයි කරන්න දෙන්නේ නැහැ නේ බොයිස්. පොඩ්ඩක් ඉන්න. අපි මෙතන තියෙනවා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලමු. සමහර විට අපිට කාර් එක මෙතනින් ගන්න බැරුව ඇති. අපි යන් එහෙම උත් අතෙන්ට ගිහිල්ලා කාර් එක අරගමු. ගන්න පුළුවන් බොයිස්. මම මෙතනින් කාර් දෙක තුනම වාහන දෙක තුනම අරගෙන තියෙනවා. සමහර විට මැක්ගේ පැත්තෙන් මැක් කාර්යයක පැත්තෙන්ද දන්නේ මේ දැන් ඔය අපි ගියපු ඩීලර්ෂිප් එකකින් ගන්න තියෙන්නේ. දැන් යන එකේද දන්නේ අපිට ගන්න තියෙන්නේ. මම හරියට දන්නේ
ඕ කොහොමද වංගුව බොයිස් සුපිරිට ආව එක මම හිතුවෙත් නෑ ඉතර හොඳට එයි කියලා. කොහොම හරි බොයිස් මේ නිසා මේ හැකි නෑ නම් හිතන්නේ නෑ 93 BMW M3 අපි මොකක් හරි පිටට තියලා කාර් එකක් බයි කරමු බොයිස් ඒකල හදමු ගන්නත් හිතෙනවා මේකත් හොඳයි සිල්වර් ස්පීක් නැති බයි කරන්න දෙන්නෙත් නෑ බොයිස් මොකද හරි මේ කාර් ටික බොයිස් මේ අපි මේ අර මං කෑලි එකතු කරා වගේ එකතු කරගෙන මේ කාර් ටික ඇසෙම්බල් කරගන්න තියෙන්නේ අපිට මෙතනින් එහා ටික තමයි බයි කරලා ගන්න පුළුවන් හොඳ කාර් එකක් තියෙනවා බොයිස් මේක අරගෙන බලමුද මේක සිවික් නම් නෙමෙයි මං හිතන්නේ හොඳ හරි බොයිස් අපි මේක මේ බයි කරමු බයි කරලා මේ කාර් එක හදමු බොයිස් බොයිස් කාර් එක නම් ගත්තා දැන් අපිට කාර් එක හදාගන්න මෙතන තියෙන ගරාජ් එක මේ ගරාජ් එකට ගිහලා කාර් එක හදාගමු බොයිස් අම්මට සිරි කාර් එකේ සවුන්ඩ් නම් පට්ට බොයිස් පොඩ්ඩක් ඉන්න මම වැඩි කරලා පෙන්නන්නම් අම්මට සිරි සද්ද ඔයාලට ඇහෙනවද කොහොමද බොයිස් කාර් එකේ සද්දේ මම පොඩ්ඩක් වැඩි කරලා පෙන්නුවේ මේ මම හිතුවේ නෑ මෙච්චර හොඳට තියෙන්නේ කාර් එකත් ඇදලා යනවා අපි ගිහිල්ලා පොඩ්ඩක් අප්ඩේට් කරමු කාර් එක හදලා රේස් එකක් එහෙම පැදලා මං හිතා හිටියේ බොයිස් ඇත්තටම අර සිවික් එක ගන්න තමයි සල්ලි එකතු කරේ මං හිතුවේ නෑ බයි කරන්න බැරි වෙයි කියලා මං හිතුවේ මේ මං හිතන්නේ මේ එතන පෙන්නපු විදියට මේ අනිවාර්යයෙන්ම කෑලි එකතු කරලා තමයි බොයිස් එක ගන්න තියෙන්නේ මේ මං දැක්ක වීඩියෝ වලත් මං දැකලා තියෙනවා එහෙම තමයි ඒක ගන්න තියෙන්නේ මං හිතුවා එතනින් බයි කරගන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම මේ බයි කරන්න බෑ එතන මොකක් හරි ක්‍රමයක් තියෙනවද නැහැ බලමු එහෙම වුණොත් අපි අනිවාර්යෙන්ම ඉස්සරහට මං වීඩියෝ එක අරගෙන එන්න දැන්ට අපි මේ හොන්ඩා කාර් එක හදමු මේකත් හොන්ඩානේ බොයිස් මට මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ කාර් එකේ හිර වුණාද අනේ අයියේ අපිට මේ කාර් එක හදලා දෙන්න අම්මට දෙටි ගරාජ් එක බගි කරන්න වෙනවා බොයිස් මෙතෙන්ට ගියොත් එහෙම තව රුපියල් 30000ක් අතින් ගයිඩ් කරගන්න වෙනවා අපි යන් හරි මෙතෙන්ද අපිට දුර අඩු ඔව්නේ මෙතෙන්ට ගිහිල්ලා මේ මෙතෙන් නිකන් රුපියල් 30000ක් තියලා ගරාජ් එක බයි කරන්න ඕනේ නෑ බොයිස් අපි යන් අරේට නිගම්බුරුවට ඒක අපි කාර් එක හදා ගන්න පුළුවන් ඒ කාර් එක හදාගමු මේ මේක චුට්ටක් උස්සලාවත් හදාගන්න වෙනවා බොයිස් නැත්තම් මේ පදින්න වෙන්නේ නැහැ මේ පියන විදියට නම්
කාර් එක අවුලක් නෑ සවුන්ඩ් උත් හොඳයි සමහර විට එන්ජින් එක අප්ඩේට් කරපුවම මීට වැඩිය හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන් මේ බොයිස් අපිට බලමු අනිත් එක හැන්ඩලින් මාර හොඳයි බොයිස් මේ කාර් එක මාර හැන්ඩල් මං අර ඉස්සලා මං හදපු කාර් එක නෙමෙයි රත්තරන් පට කාර් එක නෙමෙයි මං කියන්නේ මේ කාර් එක නිකන් ඇඟට දැනෙනවා බොයිස් පදිනකොට මන් දන්නේ ඇයි කියලා මේ කොහමද ගේම් එකකින් කාර් එක හොඳට හදලා තියෙනවා බොයිස් එච්චර ලොකු ගණක් වුණේ නැහැ මං හිතන්නේ 60000ක් 61000ක් වගේ වුණේ ඊට වැඩිත් දන්නේ නැහැ මට මතක විදියට නම් ඉස්සරහා ඉස්සෙනවා බොයිස් මේ නොස් ගහනකොට ඔයාලා පොඩ්ඩක් බලන්න ඕනේ නෑ ඉස්සරහා ඉස්සෙන්නේ නෑ බොයිස් මේ ඒ පේන හැටි අර නිකන් කාර් එකෙන් තල්ලු වෙලා වගේ යනවා ඒ පේන විදිය තමයි ඒ තවත් යන්න ඕනේද බොයිස් අපිට තවත් යන්න ඕනේ පාර වැරදිලානේ ඒකනේ මම මේ බැලුවේ අනිවාර්යෙන් channel එක subscribe කරන්න ඒ වගේම වීඩියෝ එක like එකක් දාගෙන යන්න බොයිස් ඒක මටත් මගේ channel එකටත් කරන ලොකු උදව්වක් channel එක නම් ආවා බොයිස් ගිහිල්ලා කාර් එක අප්ඩේට් කරමු පුළුවන් තරමක් හදාගමු බොයිස් අපිට මේක කළු කරලා දෙන්න මේකට නම් කැලි ගොඩක් තියෙනවා බොයිස් මේක අපි අන්තිමටම තියමු බොයිස් මේක මේ තියන්න අපිට එක්ස්ප්ලොයිට් එකක් දෙන්න බැරිද තියෙනවනේ ඒක ලොකු වැඩි ඒ ටිකක් අර ලොකුට තියෙනවලත් පොඩ්ඩක් ලස්සනක් තියෙනවනේ බොයිස් ඒක තියමුද අපි රුපියල් 2000 නේ මම එහෙම දාලා අපි ඉතින් හදමුනේ බොයිස් වාට මොනවද තියෙන්නේ
මේ උඩ පාට වෙනස් කරන්න හරි කමන්නේ. ගොඩක් ඒවා අන්ලොක් කියලා නෑ මං කිව්වනේ මේ සාමාන්‍ය ප්‍රිය බම්පර් එක. ඕ කවුලක් නෑ වගේ කියලා හිතනවා බොයිස්. එකත් බයි කරමු. අපිට ලයිට් ටික ටිකක් දෙන්න බැරිද ලස්සනට? කළු පාටම දෙන්න. රිවයිස් හොඳයි මේ බොයිස්. එක ඔප් එක කොකට හොඳයි බොයිස්. මේක හොඳයි වගේ කියලා හිතනවා. මේකක්වත් දාන්න බැරි වෙයි බොයිස්. දැන් අපි ඉස්සරහා ගමු. හරි. ඒක ගහන්න අපි පාට වෙනස් කරගෙන ඉමු බොයි. ආයෙ මුකුත් දෙන්න බෑ කියනවනේ. හරි. අපි මේකට කලර් එකක් ගහලා ඉමුනේ බොයිස්. පාටක් ගහලා ඉස්සරහා මුණ හදමු බොයිස්. දෙන්න බැරිද නිකන් රතු පාටක් වගේ. මේ පාට හොඳයි වගේ නේ බොයිස්. ස්ටිකර් ටිකක් ගහන්න බැයිද අපිට? මුකුත් බෑ නේ බොයිස්. තාම මුකුත් අන්ලොක් කරලා නැහැ. දැන් බොයිස් අපි ඉස්සරහා වෙනස් කරමු. සාමාන්‍යයෙන් ඒ කවුල නෑ වගේ නේ බොයිස්. තියලා දාමු. හරි බොයිස්. තවත් 1,16,000 ගණක් තියෙනවා සල්ලි. අපිට වෙන මොකුත් හදන්න බෑනේ. ඒක මොකද තියනවා? මට නිකන් හිතෙනවා මේවත් හොඳයි වගේ කියලා. නෑනේ අපි ඔය තිබ්බ විදිහටම තියෙන අරින්. හරි බොයිස්. කාරි උස්සන්න බැරිද අපිට? ඔව්. අපරේ. මේ සම්පූර්ණ උස්සලා තමයි තිබිලා තියෙන්නේ. අනේ බොයිස් අපි එළියට ගිහලා කාර් එක පොඩ්ඩක් ටියුන් කරගමු බොයිස්. බලමු අපි කොච්චර ස්පීඩ් එකක් ගන්න පුළුවන් වේද කියලා ඒගොල්ලෝ. මං හිතනවා සාමාන්‍ය හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන් වෙයි කියලා.
වාව් ඒක සුපිරිටම ආවනේ බොයිස්. මේ බලන්න. හොඳට ආවනේ බොයිස් කාර් එක. තුන්වෙනියට හදපු කාර් එක. ටික ලස්සනට ආවා බොයිස්. තව ටිකක් හදන්න තිබ්බ මේ අපිට මුකුත් අන්ලොක් කළා නැහැනේ. පිටිපස්සත් හොඳට ආවා බොයිස් ඒකේ මේ. සාමාන්‍ය මං සාමාන්‍ය වාහනයකට හොඳ ස්පොයිලර් එකක් ගහනවා බොයිස්. මේ බලන්නකො කාර් එකට වැඩි ස්පොයිලර් කොච්චර ලොකුද කියන්නේ. මේ ස්පොයිලර් මාර දිගයි නේ බොයිස්. හරි. පොඩ්ඩක් එන්ජින් එක ටියුන් කරමු. ටියුන් කරලා අදට වීඩියෝ එක නවත්තමු බොයිස්. ඔයාලා අනිවාර්යෙන් අර channel එකට ගිහිල්ලා channel එකේ ඇති බොයිස් මේ මම දාපු පෝල් එකක් අනිවාර්යෙන් ඒකට මේ ඉන්න දුර වැඩි බොයිස් අපි මෙතෙන්ට දාගමු. මං ඇත්තටම හිතන් හිටියේ බොයිස් ඇත්තටම මේ සිවික් එක ගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ නෑ ගන්න බැරි වෙයි කියලා. කමන්නේ බොයිස් අපි ඉස්සරහට අනිවාර්යෙන් ඒ වාහන ටික අරගමු. අරගෙන හදලා පැදලා මේ ගේම් එකත් ඉවර කරමු. මොකද බොයිස් තව ගේම් ගොඩාක් තියෙනවා මං ඔළුවේ තියාගෙන. ලොකුවට එපිසෝඩ් හැම එකක්ම අරගෙන ඉන්න වෙන්නේ නෑ. පුළුවන් වෙලාවට මං ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඒ අතරතුර මං ගේම් එක ගහලා ඉවර කරලා අනිවාර්යයෙන්ම අපි අලුත් වීඩියෝ එකකට යමු. වීඩියෝ එකට කියන්නේ අලුත් ගේම් ප්ලේ එකට අනිවාර්යයෙන්ම channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. ඉස්සරහට වීඩියෝ ටිකක් අරගෙන එන්න. කාරණ ලයින් එකට මාව බොයිස් ස්පොයිලර් මට හිතෙනවා දිග වැඩිද දන්නෙත් නෑ නේ බොයිස්. ඒක නිකන් ඒකත් නිකන් අවුලක් නෑ. ඒක නිකන් මේ සෙට් නිකන් මට නම් ඔයාලට කොහොමද දන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්. මට නම් ඒක සෙට් වගේ. ඉස්සරහ ඉස්සෙනවනේ බොයිස්. මම දන්නේ නැහැ කියලා ඉස්සරහට එක ඉස්සෙනවා වගේ පේනවා මම දන්නේ නැහැ කියලා. තව එච්චර දුරක් නෑ මං හිතන්නේ. ඔව් අපිට තව එච්චර නෑ. මම මේ ෂෝට් කට් වලින් දාගෙන ඉක්මනට යනවා බොයිස්. නැත්නම් මේ වීඩියෝ එක දිග්ගැස්සෙනවනේ. ඕ මාරු සාද්දයා. අපි බොයිස් මෙහෙම කරමු. අපි වීඩියෝ එකෙන් වීඩියෝ එකට කාර් එක වෙනස් කරන්න බලමු. මොකද දන්නවද බොයිස් එකම කාර් එකෙන් ගියහොත් ඔයාලට නිකන් බෝරින්නේ. ඒ අනිවාර්යෙන් කාර් එක අපි වෙනස් කරමු.
හරි බොයිස් දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. ටක් ගාලා ගිහිල්ලා කාර් එක අප්ඩේට් කරගෙන තව වටයක් පැදලා අදට වීඩියෝ එක නවත්තමු. ඉස්සරහා තියෙනවා කෙලින් පාරකුත් බොයිස්. අපි දාලා පොඩ්ඩක් පාගලා බලමු. kasi 60යි 62යි 64යි 66යි බොයිස් ඔච්චර තමයි අප්ඩේට් කරන්න බලන්නේ. එළියට ගිහිල්ලා බලමු බොයිස් කාර් එක කොහොමද කියලා. මං හිතන් හිටපු පැත්තට නෙමෙයි ගිහලා තියෙන්නේ. අපි මේ දහගම් බොයිස් මෙන්න මෙතන ඉඳලා කෙලින් පාරක් තියෙනවා බොයිස් අපිට. හයි බොයිස් මෙතන ඉඳලා කෙලින් පාරක් තියෙනවා. අපි එතෙන්ට දාගෙන පොඩ්ඩක් පැදලා බලමු බොයිස්. මේ වංගුවල පදින්න බෑනේ අපිට. කාර් එකට ඉස්සෙනා වගේ ගතියක් දැනෙනවා. මන් දන්නේ මට පේන හැටිද කියලා. මං හිතුවට වැඩිය හොඳට ආව කාර් එක බොයිස්. මට ඇත්තටම කිසිම අදහසක් තිබ්බේ නෑ. හරි බොයිස් දැන් කෙලින් පාර තියෙන්නේ අපිට පාගන්න තමයි තියෙන්නේ. එකසිය 70ට විතර ගියා බොයිස්. එහෙනම් අදට වීඩියෝ එක නවත්තමු. මම ඇත්තටම හිතන් හිටියේ මේ සිවික් එක හදන්නම් කියලා. ඇත්තටම සිවික් එක බයි කරන්න පුළුවන් නම් අපිට සිවික් එක හදන්න තිබ්බා. මේ කොහොම හරි අපි මේ කාර් එක අරගෙන හැදුවා. දැන් නම් තැල්ල පොඩි වෙලා තියෙන්නේ. හරි බොස් එහෙනම් අදට ගිහින් එන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක set වෙලා ඉන්න.